හරි ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ PC වගේ මොබයිල් එකෙන් ඒ කියන්නේ ෆෝන් එකෙන් කොහොමද හරියටම මේ ගේම් මේ ස්පීඩ් ඉමෝට් දාන්න මේ හදාගන්න කියලා. හරි ඉතින් බලමු අපි කොහොමද හදාගන්න කියලා. ඉස්සෙල්ලාම යාළුවනේ මේ Play Store එකට ගිහිල්ලා කීමැප කියලා සර්ච් කරගන්න. කීමැප එක සර්ච් කරගෙන ඉවරලා හරි ඉතින් යාළුවනේ මම නම් මේ කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. මම Play Store එකෙන් බැක් වෙනවා. මම ඊට පස්සේ මේ කීමැප එක ඕපන් කරගන්නවා එළියට ඇවිල්ලා. ඊට පස්සේ ඕකේ දෙනවා. ඕකේ දීලා ඉවරලා එතන ෆික්ස් කරගන්න ටික දෙකක් තියෙනවා යාළුවනේ. මේ ඒ කියන්නේ ටික් දෙකක් වගේ තියෙනවා. ඒ දෙක මේ යටේ කොබල ඉවරලා මේක දාලා ඉවරලා allow දෙන්න. දීලා ඉවරලා මේකත් ෆික්ස් කරගෙන ඉවරලා enable දෙන්න. දුන්නාම මෙතනට එනවා. යාළුවනේ මේ පැත්තට පොඩ්ඩක් වහිනවා ඒක ගණන් ගන්න එපා. මේ කීමැප කියලා මේ මෙතන තියෙනවා මේ දෙවෙනියට මේ තුනක් තියෙන එක දෙවෙනියට තියෙනවා කීමැප කියලා. ඒක ඔබලා මෙතනින් ටික් එක දාලා ඉවරලා ඔන් කරගන්න ඇප් එක. ඊට පස්සේ බෑක් වෙන්න ඉස්සරහට එන්න. ඊට පස්සේ මේ මෙතන තියෙන මේ new keymap map කියලා යට දාන ලකුණක් එක්ක ඒක ඔබලා ඉවරලා මෙතන ගිහලා ඉවරලා මෙතන තියෙන tab to trigger මේ record trigger කියලා. ඒක ඔබලා ඉවරලා මේ අපි මේ fire button එක ඔබනවා. ඔබවුවාම මෙතන ඒකට මේ කියන fire button එක කනෙක්ට් වෙනවා. එතකොට මෙතන fix එක ඔබලා ඉවරලා okay දීලා මෙතන යනවා keymap එක on කරගන්නවා මෙතන. ඊට පස්සේ ඒක හරි ඊට මෙතනින් මේ වෙලාව ආපහු ඉස්සරහට එනවා මේ බෑක් කළා වගේ. ඊට පස්සේ මේ පැත්තේ ඒ කියන්නේ වම් පැත්තට ස්ක්‍රීන් එක මෙහෙම කරපුවහම එනවා මේ පැත්තට. ආපුවහම මේ මෙතන තියෙන යට ඇඩ් කියලා ඉවරලා යටින් වචනයක් තියෙනවා මේ නිකන් තද මේ නිල් පාට වගේ තීරුවක්. ඒක ඔබවුවාම යනවා මේ වචන පෙළියකට. ඊට පස්සේ මෙතන ටැබ් ස්ක්‍රීන් කියලා තියෙනවා. ඒක ඔබලා ඉවරලා හරි ඉතින් යාළුවනේ මෙතනට එතකොට මේ ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්න තියෙනවා ගේම් එකේ මේ ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්න තියෙනවා. ඒ කියන්නේ අර අපි ඉමෝට් දාන්න කලින් තියෙන hina මූණ ඉස්සරහාම ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ එහෙම ස්ක්‍රීන් ෂොට් එක දීලා මෙතන hina මූණට ටච් කරන්න. ටච් කරපුවාම මෙතන ඉරිදයක් වගේ යනවා. ඉරිදයක් ගියාට පස්සේ මේ ඒ කියන්නේ කතිරයක් වගේ කැපෙනවා. ඒ කියන්නේ කැපෙන්න එතන ටච් කරන්න hina මූණ. ටච් කරලා ඉවරලා ඔය විදිහට මේ මෙතන තියෙන ස්ක්‍රීන් ෂොට් මේ ඒවා මුකුත් ඔබන්න යන්න එපා. උඩ තියෙනවා යට හරිය දෙන්න. හරි දෙපුවා ඕකේ දීලා මෙතනට එනවා. ආපහු යට තියෙන මේක මේ ඔබලා ඉවරලා ආපහු ටැබ් ස්ක්‍රීන් ඔබලා ආපහු මේ ස්ක්‍රීන් ෂොට් එක අනිත් ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්න ඕනේ. ඒකට ගියා ඊට පස්සේ ඉමෝට් එක අපි දැන් දාන ලෝල් එක නම් ලෝල් එක. එහෙම මේ ඉමෝට් එක උඩ ටච් කරපුවම අර විදිහට කැපෙනවා කතරයක් වගේ. ඊට පස්සේ මෙතන හරිය දුන්නා. හරිය දීලා ඕකේ දුන්නා. ඕකේ දුන්නාම මෙහෙම හැදෙනවා. හැදිලා උඩ මේ සෙටින් එක උඩ ටච් කරලා මෙතන රිපෝටඩ් කියන එක දාගන්න. දෙකේම දාගන්න රිපෝටඩ් කියලා. ඊට පස්සේ ආයෙ මුකුත් ඔබන්න ඒවා ආයෙ දැන් අපේ වැඩේ ඉවරයි. මේ ඇප් එකේ වැඩේ ඉවරයි. ඊට හරි දීලා ඉවරලා දැන් රනින් කියලා පෙන්නනවා. ඒ කියන්නේ යාළුවනේ අපි දැනටමත් මේ කියන්නේ ඇප් එක දැනටමත් මේ වැඩ කරනවා. ඊට පස්සේ අපි ගේම් එකට ගිහින් බලමු ඇප් එක වැඩ කරනවද කියලා අපි හරියටම. හරි ඉතින් යාළුවනේ මම ඉස්සලාම දෙකේ ෂොට් එකක් අපි අරගෙන බලමු ගන් ස්විච් කරනවා කොහොමද මේ ඇප් එක වැඩද කියලා. මෙහෙම ඇවිල්ලා යාළුවනේ මේක දුහන ගමන් නෝට් දාන්නත් පුළුවන්. විදි තුනක් තියෙනවා. දුහන ගමන් දැම්ම හැටි හිටගෙන දැම්ම හැටි නිකන් ඔහොම හිටගෙන දැම්ම හැටි ආයෙ ගන් ස්විච් කරන්න පුළුවන්. ඒ ටික ඒ තුන තමයි මේක. නයිස්. ඉතින් යාළුවනේ ඔය විදියට තමයි ඉතින් අද කීමැප ඇප් එකෙන් කොහොමද ඉමෝට් දාන්න කියලා මේ බැලුවේ. මේ හදාගන්න කොහොමද කියලා බැලුවේ. මේ හරි ඉතින් යාළුවනේ මම අදට යනවා. මේ තව වීඩියෝ එකකින් එන්නම්. සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.